තහඩුව දෙපැත්තෙන් කපලා බැරල් එක එහා පැත්තට පෙරලා ගත්තා. දැන් බලන්න මේලයි හැසිරීම. මේ පැත්තේ ඉඳලා මේ කට්ටිය දැන් මේ පැත්තේ තමයි වදි මේ ඒකවලකින් ඉඳලා වද ටික කපාගෙන යන්නයි. වද අහක් කරන ගමන් මේ රැජින එහෙම ඉන්නවද කියලා බලන්න ඕනේ. එහෙම හදිසිය අපිට රැජින හමු වුණොත් හරි ලේසි. ඊට යාව වෙන් කරාගෙන ඉක්මනට මේ පෙට්ටියට දාගන්න පුළුවන්. නැස්ස ටික කපා ගන්න නැතුව මේ zero ට කරන්න ඕන වැඩක්. වද මේ ඇන්ගල් එකට තිබ්බේ. ඒක නිසා තමයි මේ වදේ මේ පැත්තේ පැණි තියෙන්නේ. පල්ලෙහා පැත්තේ පිලව් ටික හිමීට කරන්න ඕන. හදිස්සියට කරන්න පුළුවන් වැඩ නෙමෙයි. වෙලාව අරගෙන මැස්ස කපා ගන්න නැතුව දැන් මේ පීයේ හිමීටේදී ඒ කට්ටිය 10ක් වෙන්න වෙලාව තියෙනවා. ඒ වань මේක හරි ලේසි වැඩක්. වෙන්න දෙයක් නැහැ. කලබලයක් නැතුව හිමීට කරා ගන්න එක තමයි මෙතන මේ ප්‍රධානම දේ. අද මේ 28. එතකොට අපි රබර් කලාපේ පැණි අස්වැන්න සාමාන්‍යයෙන් මාර්තු අග අප්‍රේල් මැද වෙනකල් තමයි තියෙන්නේ. ඒ වුණාට මේ ජනපදයේ අපට මැයි වෙලත් මැයි අගට ඇවිල්ලා තාම හොඳ පැණි ස්ටොක් එකක් දැක ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මීමැස්සන්ට හිතකර වටපිටාවක් තියෙනවා නම් අපිට ඇත්තටම මීමැසි පාලනය අමාරුවෙන් ලොකුවට කැම දීගෙන එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. පරිසරය හොඳ නම් අපිට ලොකු ජනපද ප්‍රමාණයක් නඩත්තු කරන්න පුළුවන්. මේ බලන්න. රබර් කලාපේ පැණි කහ පාටයිනේ. දැන් පැණි මෝරලා තියෙන්නේ. පොඩ්ඩක් රතු දුඹුරු පාට හැරිලා තියෙනවා දකින්න පුළුවන්. මෝරලා තියෙන හොඳට ඊටාම ප්‍රණීත රහකුත් තියෙනවා. වද කපද්දිත් අපිට සම්පූර්ණ වදේ කපලා ගන්නත් පුළුවන්. නැත්නම් මේ පිලව් ටික ඉන්න කෑල්ල විතරක් කපලා හක් කරලා ඊට පැණි කෑල්ල කපලා හක් කරන්නත් බලන්න මම මේ පිලව් කෑල්ල විතරක් කපලා ගත්තේ. පැණි වදයක්ද එතකොට? මේ පැණි කර පැණි. මේසම මදි සයිස් එක මේ වද ටික දාගන්න. පුළුවන් විදිහකින් කපලා කොටලා දාගන්න. පැණි සුවඳට දැන් වෙන මීමැස්ස මෙතෙන්ට වහ වැටලා ඉන්නේ. එක එනවා. එහෙම වෙනවද? ඔව්. මේ මාවතේ මෙතන ඊට පස්සේ කාල කොට්ටියක් තියෙනවා ඊට පස්සේ අයින්න පටන් ගන්නවා. රණ්ඩු වෙනවා. ඔව්. රණ්ඩු වෙනවා. ඔව්. මේ රණ්ඩු වෙලා අන්තිමට තරහට අපටත් අයිනවා. මේ විදිහට වදහක් කරා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති කොච්චර ලොකු මීයක්ද කියලා මේක. බලන්න. තවද 3-4ක් තියෙනවා. ඔයාලට පේනවද මන් දන්නේ බඹරෙකුත් ඇවිල්ලා ඉන්නවා මේ. බඹරු වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. නේ. නිසා දැන් ඉක්මනට මේක බදින හැටි ඔයාලා දන්නවනේ. අද ටික බැඳලා ඉවරයි ඔක්කොම. දැන් මැස්සු ටික දාගන්නයි යන්නේ. ඕකට අරගෙන මැස්සු වැඩි ප්‍රමාණයක් දා ගන්න ඕනේ මේක ඇතුළට. ඒ ආකාරයට. දැන් බලන්න මැස්සෝ සමූහයක් විදිහට ජනපදය ඇතුළට යනවා.